සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 අගෝස්තු මාසයේ මිථුන ලග්න හිමි ඔබට කොහොමද සුබ අසුඵල කියලා තමයි අපි අද කතා කරන්නේ. විශේෂ ගාමාරු කීපයක් සිදු වෙන මාසයක් තමයි මේ අගෝස්තු මාසය කියලා කියන්නේ. මේ ඔක්කොම එකතු කරලා බැලුවොත් එහෙම මිථුන ලග්න හිමිවට අගෝස්තු මාසයේ කොහොමද? අපි මුලින්ම බැලුවොත් එහෙම තමන්ගේ පවුල පැත්තට, තමන්ගේ කුටුම්බ ජීවිතය පැත්තට වැඩිපුර නැඹුරුතාවයක් දීලා බුද්ධිමත්ව වැඩ කටයුතු කරන කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ පවුල පැත්තට වෙනදාට වඩා වැඩිපුර ඒ ගැන හිතන, තමන්ගේ පවුල පැත්ත ගැන හිතන කාල සීමාවක් බවට පත් වෙනවා මිථුන ලග්න හිමි ඔබ. ඒ වගේම ධනය හොයන්න, ඔබ එදිනදා ආර්ථිකය ශක්තිමත් කරගන්න බුද්ධිය පාවිච්චි කරන කාල සීමාවක්, මොනවා හරි ක්‍රමවේද හොයන කාල සීමාවක්, ඒවා සාර්ථක කරගන්න උත්සාහ ගන්න කාල සීමාවක් බවට පත් වෙනවා. ඔබ බුද්ධිමත්ව උත්සාහයෙන් කැපවීමෙන් උනන්දුවෙන් ඒ වැඩ කටයුතු කළොත් එම්බට සාර්ථක ඵල නෙලා ගැනීමේ හැකියාවුත් පෙනෙනවා. ඒ වගේම තමයි මිථුන ලග්නෙමි ඔබට රැකියාවේ උසස් වීම ලැබෙන කාල සීමාවක්. ඔබ උසස් වීමක් බලාපොරොත්තු හිටපු මිථුන ලග්න හිමියෙක් නම් මෙන්න මේ මාසේ ඔබට උසස් වීම වලට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම රැකියාවක් නැතුව හිටපු මිථුන ලග්න හිමියෙක් නම් මෙන්න මේ මාසේ ඔබට රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. මිථුන ලග්න හිමි ඔබට පිටස්තර පුද්ගලයන්ගෙන් උදව් උපකාර ලැබෙන කාල සීමාවක්. ඒක විදේශගත වෙච්ච පුද්ගලයෙකින් වෙන්න පුළුවන්. වෙනත් කෙනෙක්ගෙන් මුදල් උපකාර ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා මිථුන ලග්න හිමි ඔබට. ඒ වගේම තමයි ඒ ගැන පොඩි විශේෂ කාරණාවක් ඔබට කියන්න තියෙනවා. ඔබ ඕනම කෙනෙක්ගෙන් උදව් උපකාර ලබා ගන්නකොට ඔබ ටිකක් සැලකිලිමත්ව ඒ උදව් උපකාර ලබා ගන්න. මොකද සමහර විට කාලයක් ගියාට පස්සේ ඔබට හිතෙන්න පුළුවන් එයාගෙන් ඒ උදව්ව ගත්තේ නැතුව හිටියා නම් හොඳයි කියලා. සමහර විට ඔබට ඒ ගත්ත උදව්ව අනාගතයේදී පසුතැවීමකට ලක් වෙන හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා උදව් උපකාර ඔබ ගන්නවා නම් ඒ ගැන හිතලා කල්පනා කරලා බුද්ධිමත්ව ඒ උදව් උපකාර ගන්න අනාගතයේදී Tamanට ප්‍රශ්නයක් නොවේ නම් පමණක්. ඒ ගැනත් හිතලා වැඩ කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මම හිතනවා මිථුන ලග්න හිමියට මේ කරුණු කාරණා ටික පැහැදිලි ඇති කියලා. මෙන්න මේ ආකාරයට තමයි 2026 අගෝස්තු මාසේ සුබ අසුබ ඵල දෝල වෙලා යන්නේ මිථුන ලග්න හිමි ඔබට. එhmenan මම අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් වීඩියෝ එකකදී හමු වෙන බලාපොරොත්තුව තියාගෙන අදට සමුගන්නවා. ඔබට ජයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.